ඒ නිසා කෙනෙකුට බඹසරක් පුරුදු කරන්න පුළුවන් වුණොත් තරුණ කාලේ විවාහ වෙනකල් බ්‍රහ්මචාරීව ගුරු පූජා පිණිස විවාහ වුණ අය කාලෙන් කාලයට බඹසර ගුරු පූජා පිණිස දරුමුණුබරෝ දැකපු අය ජීවිත කාලෙම බඹසර හමාගන්නවා ගුරු පූජා පිණිස. ඒ පුරුදු කරන සීලය වෙනම වෙනවා. කරපු ගුරු පූජාව වෙනම වෙනවා. ඒකයි ඒ වාගේ ගුරු පුදන අයට අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය එනවා නිකම්ම. ඇයි? අඟුලිමාල මහරහතන් වහන්සේ ගුරුම් පුදපු කෙනෙක්. ඇඟිලි 1000ක් කපන්න කැමති ගුරුවරයාට බෑ කියන්න කැමති නැහැ. ඒ වාගේ ගුරු ගෞරවයක් තිබ්බ කෙනාට බුදුරජාණන් වහන්සේ ගුරුවරයා විදිහට මුණ ගැහුණා කියන්නේ අහෝ වලාකුලකින් මිදුන සඳක් වගේ ලෝකෙ එළිය කළා. ඒ වගේ මේ ලෝකෙ උනේ. නමුත් අද කාලේ ඔන්න මහමෙවුනාට කවුරු හරි බැනගෙන ගියොත් එහෙම මහමෙවුනාට බනින්න එපා කියලා මේ මොකද්ද ඇවිසිල්ලක් යනවා. ගුරුම් පුදන්න ප්‍රතිපත්තිය. හිස් ලෝකෙත් එක්ක මොහු වෙන්න එපා. වාද විවාද කර ඉඳලා තේරුමක් නැහැ. ඔබ ප්‍රතිපත්තිය පුරුදු කරන්න. මොකද ආයුෂ වේගෙන් ගෙවි යන නිසා. ආයුෂ වේගෙන් ගෙවි යන නිසා. ඔබට දැන් වයස අවුරුදු 50යි නම් 60යි නම් 40යි නම් 30යි නම් ආපස්සට බලන්න මේ 30 ගිහිල්ලානේ. 40 50 ගිහිල්ලානේ. මොනවද කරගෙන තියෙන්නේ? එක්කෝ ගේ වෙනුවෙන් මහන්සි වෙලා, එක්කෝ වත්ත පිටුව වෙනුවෙන් මහන්සි වෙලා, එක්කෝ දරුවෝ වෙනුවෙන් මහන්සි වෙලා, එක්කෝ ඉගෙන ගන්නම ජීවිතේ ගිහිල්ලා. සමහර අය මැරෙද්දෙමොත් ඉගෙන ගන්නවා. මේ ලෝකේ තියෙන දේවල් මේ කියන්නේ. ඉවරයක් නැහැ. හැබැයි ගුණ ධර්මයක් පුරුදු කළොත්, හැබැයි ගුරුන් පුදන්න ඔය වාගේ ගුණ ධර්මයක් පුරුදු කරන කෙනාට එයා රස්සාවක් කරනවා කියන එක බාධාවක් නෙවෙයිනේ. සමහරට කරන රස්සාවෙන්මයි ගුරුන් පුදන්න එයා යොදා ගන්න. කරන රස්සාවේ තියෙන පචහැලීම. එහෙනම් මේ ධර්මය අහලා තමන්ට ධර්මයේ කියලා දුන්න සරණේ පිහිටවපු ගුරුවරයා වෙනුවෙන් මේ අවුරුද්දේ බොරුවෙන් වැළකී වාසය කරනවා. හැබැයි මතක තියාගන්න පළවෙනි ගුරු පූජාව විදිහට තියාගන්න අල්පීච්චකම. මොකද්ද? මං ගුරුවරයා වෙනුවෙන් මේක කරනවා කියලා කියන්න එපා. ඒක තමයි අල්පීච්චකම. ඔන්න තවක් ගෝණයක්. තවක් කෙනෙක් කියනවා පින්කම් කරනවා එක එක දේවල් කරනවා කියනවා අනිත් අයට. අපි මෙහෙම කළා කියලා. කරපු පින්කම ඇත්තටම පින් තියෙනවා. එතකොට ඒක කිය යනවා කියන්නේ අනුමෝදන් වීම පිණිස නෙවෙයි. අර පිරිස දැනගන්න කියන එකට කියනවා මේ මහිච්ඡතාවය කියලා. එතකොට තමන් කරපු පිනක් කුසලයක් අහිංසක හිතෙන් සංගවාගෙන ඉන්න එකට කියනවා අල්පේච්ඡතාවය කියලා. ඒ අල්පේච්ඡතාවය කරපු පිනට වැඩිය පින් උපද්දවන එක. ඊතර ගොඩාක් අය පම්පෝරියට පුරුදු වෙලා ඉන්නවනේ. එතකොට මේ අවුරුද්දේ ගුරු පූජා පිණිස මම වනාහි පම්පෝරිය ගසන්නේ නැත කියලා අදිස්ථාන කරගත්තොත් ඔය කොල්ලන්ගේ තියෙන මොනවද පූජාවක් කරනවා ෆොටෝ එකක් ගන්නවා Facebook දානවා. එයාලා හිතන්නේ පහන් 10ක් පත්තු කළොත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ලෝකේ උපරිම පූජාව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කළා කියලා. හිත ඇතුලෙන් කෙලෙස් වැගිරි ඉන්නේ. හදා ගන්නට අමාරුම අකුසලයක්. ගුරුන් උදෙසා සරණ උදෙසා හදා ගන්නවා නම් ඔහු තමයි උතුම්ම පූජාව කළ කෙනා වෙන්නේ. උතුම්ම පූජාව කරපු කෙනා බවට පත් වෙන්නේ. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා හොඳට හිතට අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ අවුරුද්දේ තමන්ට මේ පිළිසරණ දුන්න, තමන්ට තිසරණය ගැන කියලා දුන්න, තමන්ට ගෞතම බුද්ධ ශාසනය විවර කරලා දුන්න යම් ගුරුවරයෙක් වේද ඒ ගුරුවරයාට ප්‍රතිපත්තියෙන් පුදනවා කියලා. එතකොට ඒ ගුරුන් උදෙසා ප්‍රතිපත්තියෙන් පුදනකොට අපිට මේ සත්පුරුෂ ලෝකයේ වෙනුවෙන් අපි කියමුකෝ ඔන්න සත්පුරුෂයෝ ලෙඩ වෙනවා.
සත්පුරුෂයෝ වයසට යනවා. සත්පුරුෂයෝ ලෝකේ තාඩන පීඩන වලට ලක් වෙනවා. ඒ හැම වෙලාවෙම දවසක් ගානේ හිතෙන් අදිෂ්ඨානයක් කරන්න පුළුවන්. මම මේ ගුණධර්මයේ ගුරුවරු වෙනුවෙන් ගුරු පූජා පිණිස පුරුදු කරනවා. පින් බලෙන් ඒ උතුම් ගුරුවරු සුරකේවා. ඒ උතුම් කල්යාණ මිත්‍ර ඇසුරු ලෝකයට සැලසේවා කියලා අවංකවම අදිෂ්ඨානයක් කරන්න පුළුවන්. අද ඔක්කොගේම වැඩ කැලි ටික තියෙන අද කාලේ කටිනුයි මේ ඉන්ටර්නෙට් එකනුයි. ඕකනේ තියෙන වැඩ කැලි. මේ අභ්‍යන්තරයේ ගුණයකින් මේ වාගේ ලෝකෙකින් අපිව ඇද්දලා ගලවා ගත්තේ අපිට ධර්මයේ කියලා දුන්නේ අන් කෙනෙක් වෙනනම් ආන්නේ උත්තමයා. ඒ උත්තමයා වෙනුවෙන් නිකම් මේ රෙදි කෑල්ලකින් ණය ගෙවන්න හදන්න එපා. ප්‍රතිපත්තිය පුරුදු කරන්න. ගුරුම් ප්‍රතිපත්තියෙන් පුදනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඒක තමයි අද ධර්ම දේශනාවෙන් ඔබට දෙන දහම් පණිවිඩය. එතකොට ගුරුන් ඒ කාලේ ප්‍රතිපත්තියෙන් පුදපුවය තමයි මඟපල ලැබී. ඒ වගේ මානසික මට්ටමක් තිබ්බයි. ඒ නිසා ගුරුන් ප්‍රතිපත්තියෙන් පුදන ධර්මයේ පුරුදු කරන ලාමක දෙයින් උත්තම අය පුදන්නේ නැති. ලෝකෙකදී හම්බ වෙනවා ඔබට උත්තම පුරුෂය ඇසුරු කරපු ධර්මය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ගුරු තමන්ට ධර්මයේ කියලා දුන්න තිසරණේ පිහිටපු තමන් වරදින් ගලවා ගත්තා වූ යම් ආචාර්යවරයෙක් වේද ඒ ආචාර්යවරයාට මම මේ අවුරුද්දේ යම් ප්‍රතිපත්තියකින් පුදනවා කියන අදිෂ්ඨානය ඔබගේ සිත් තුළ පහළ වේවා.